ප්‍රංශ ජාතික අසහාය ලේඛක ජූල්ස් වර්න් විසින් රචිත Around the World in 80 Days කෘතියේ සිංහල අනුවාදය දෙවන පරිච්ඡේදය. සුපුරුදු ලෙස උදේවරුව නිමාවට පත්වෙමින් තිබියදී ෆීලියාස් ෆොග් මහතා සමාජ ශාලාවට ගොඩ වුණේය. තම දකුණු පාදය 575 වාරයක්ද වම් පාදය 576 වාරයක්ද ඒ වන විට බිම තබා ඇති බව ෆොග් හරියාකාරවම දැන සිටියේය. ඔහු කෙලින්ම ගොස් සිය කෑම මේසය ඉදිරිපිට වූ පුටුවෙහි වාඩි විය. මෙය ලන්ඩනයෙහි ඒ වන විට ඉදිවී තිබුණු සුවිසල් ගොඩනැගිලි වලින් එකකි. සුන්දර උද්‍යානයක් මැද තනා ඇති බැවින් සිත්ගන්නා වටපිටාවක අසිරිය දිස්සුනි. සරත් සමයේ ගහකොළ රන්වන් පැහැයෙන් යුක්ත විය. වෙනදා මෙන්ම තමන්ට නියමිත වූ ආහාර පාන වලින් සප්පායම් වූ ෆොග් මහතා හරියටම 12 පසු වී විනාඩි 49 වෙද්දී මේසයෙන් නැගී සිටියේය. ඊළඟට ඔහු පියමැන්නේ විසිත්ත කාමරය වෙතය. එහි තේජාන්විත ස්වරූපයෙන් යුත් අයගේ සේයාරූ රැසක් බිත්තිවල එල්ලා තිබිනි. දැන් උදා වී ඇත්තේ ෆොග් මහතා පුවත්පත් කියවන වේලාවයි. පළමුව ටයිම්ස් පුවත්පතද ඉන් අනතුරුව පිළිවෙලින් ස්ටෑන්ඩඩ් සහ ක්‍රොනිකල් පුවත්පත් දෙකද ඔහු නියමිත වූ කාල සීමාවන් ඇතුළත කියවා නිම කළේය. ඒ එක් පුවත්පත වෙනුවෙන් ඔහු වේලාව බෙදාගෙන තිබිනි. රාත්‍රී ආහාරය ගන්නා අවස්ථාව උදාවන තෙක්ම මේ අයුරින් දිගටම ෆොග් පුවත්පත් කියවුවේය. ඉන්පසු ඔහු කෑම කාමරයට ගොස් වාඩි විය. රෑ ආහාර කිසනිම වූ පසු පැය භාගයක කෙටි විවේකයකි. මිතුරන් සමග කාඩ් සෙල්ලම් කිරීම සඳහා ෆොග් මහතා ගිනි උඳුන ඇති තැනට ගියේද නියමිත වේලාවටය. ගිනි රස්නය විඳමින් ඒ වටා සිටියේ එංගලන්තයේ ඉහළ සමාජයේ උසස් නිලතල දැරූ අයයි. ඇන්ඩ්‍රු ස්ටුවර්ට් නම් ඉංජිනේරුවරයාද, ජෝන් සැලිවන් නැමැති බැංකු හිමියාද, සැමුවෙල් ෆැලන්ටින්, තෝමස් ෆ්ලැනගන් හා ගෞතියර් රැල්ෆ් නම් බැංකුවල උසස් නිලධාරීන්ද ඔවුන් අතර වූහ. ඔවුන් අතර එදින කතාබහට මාතෘකාව වී තිබුණේ බැංකු මංකොල්ලයක් ගැනය. මේ වන විටද ෆොග් මහතා ඒ පිළිබඳව පළබී තිබුණු පුවත්පත් වාර්තාවක් කියවමින් සිටියේය. එය කියවන අතරම ඔහු මිතුරන්ගේ කතාබස් වලටද සිය අවධානය යොමු කළ බව පෙනුනි. ඔය හොරා බොහොම දක්ෂයෙක් වෙන්න ඕන. පුංචි මුදලක් නෙවෙයිනේ හොරකම් කරලා තියෙන්නේ. පවුම් 50000ක සල්ලි මිටි තොගයක්ලු. කවද්ද ඔය හොරකම සිද්ධ වෙලා තියෙන්නේ? සැප්තැම්බර් 29 වෙනිදාලු. එහෙනම් දැනටමත් හොරා පැනලා ගිහින් ඇති. දවස් 3කට කලින් වෙච්ච හොරකමක් දැන් අල්ලන්න පුළුවන්ද? ඔවුන් එකිනෙකාට අතර සිදු වූ එම සංවාදයට සවන් දෙමින් ෆොග් මහතා පුවත්පතෙන් සිය net ඉවතටගෙන හිස එසවිය. දැන් ලෝකයේ ඉස්සරට වඩා පුංචි. ඔහු මිතුරන්ට ඇසෙන නෑසෙන හඬින් කීවේය. ඔව් මං ෆොග් මහතාගේ අදහස අනුමත කරනවා. එක් බැංකු නිලධාරියෙක් කී විට අනෙකුත් අය නොසන්සුන් වූ බව පෙනිනේ. ඒ කතාවේ තේරුම මොකක්ද? හොරාට ලේසියෙන් පැනලා යන්න නම් බැරි වේවි. දැනටමත් හැම තැනකටම මුරකාවල් යොදලා තියෙනවලු. ඒ විතරක්ද හොරා අල්ලා දෙන කෙනෙකුට ලොකු තෑග්ගකුත් දෙනවලු. ඔව් මේ පත්තරේ සේරම විස්තර දාලා තියෙනවා. ෆොග් මහතා විමසී. මොනවද විස්තර? ඔහුගෙන් ප්‍රශ්න කළේ තවත් මිතුරෙකි. ඒ හොරා වැදගත් මහත්මයෙක් වගේලු. ඔහු අල්ලා දෙන කෙනෙකුට පවුම් 2000ක තෑග්ගක් දෙනවලු බැංකුවෙන්. මොන පිස්සුද? ඔච්චර ලොකු මුදලක් අරගෙන පැනලා ගිය හොරා මෝඩයෙක් වෙන්න බෑ. ඔව් ඒක ඇත්ත. ඒ වුණත් උත්සාහ කරොත් කරන්න බැරි දෙයක්වත් නැහැ. ලෝකේ වටේම ගිහින් හරි ඔය හොරා අල්ලන්න පුළුවන්. ලෝකේ වටේ යන්න ලේසි වැඩක්ද? මොකද බැරි? මේ තියෙන පත්තරේ ඒ ගැනත් දවස් 80කින් ලෝකේ වටේ ගිහින් එන්න පුළුවන්ලු. ෆොග් මහතා මිතුරන්ට පැවසිය. ඒ ඇසූ මිතුරෝ අවඥාවෙන් සිනාසෙන්නට වූහ. පත්තරකාරයෝ ලියන හැම දෙයක්ම ඇත්ත කියලා පිළිගන්න එපා ෆොග්. ඔය දේවල් ප්‍රායෝගික නෑ. මට හිතෙනවා මේ කාලසටහනට අනුව ගියොත් දවස් 80කින් ලෝකෙ වටේ යන්න පුළුවන් වෙයි කියලා. විකාර කතා නවත්තලා අපි කාඩ් සෙල්ලම් කරමු. ඕවා කරන්න පුළුවන් වැඩද? තවත් මිතුරෙකු කීවේ උපහාසයෙනි. මොකද බැරි? දවස් 80කින් මම ලෝකෙ වටේ ගිහින් ඇවිත් පෙන්නුවොත් මොනවද ඔට්ටු? පවුම් 4000ක් කොට්ටි. ඔය වැඩේ කීරවත් කරන්න බෑ. හොඳයි බලමු. ඔබ මොනවද ඔට්ටු අල්ලන්න හිතාගෙන ඉන්නේ? මගේ බැංකු පොතේ පවුම් 20000ක් තියෙනවා.
මං ඒ 20000ම ඔට්ටු අල්ලනවා. දින 80කින් මට ලෝකෙ වටේ ගිහිල්ලා එන්න බැරි වුණොත් ඒ පවුම් 20000ම පරාදයි. ස්ථිරයි. ෆොග් ගහන්න පැහැදිලි විය. පිස්සු කතා ඇති. අපි කාඩ් ගහමු. මිතුරෝ ෆොග්ගේ අදහස වෙනස් කිරීමට උත්සාහ දැරුවා. නෑ මම මේ දැන් චෙක් එක ලියන්න දෙන්නම්. මෙතන ඉන්න හැමෝම සාක්ෂි. මේක විහිළුවක් නෙමෙයි. මම සත්‍යවාදී ඉංග්‍රීසිකාරයෙක්. ෆොග් ආඩම්බර හැඟීමෙන් කීය. හැමෝම තුෂ්ණින් භූතෝ වුණා. ඔව් මම මේ දැන් පිටත් වෙනවා. ඒ කියන්නේ අද ඔක්තෝබර් මාස 2 වෙනි බදාදා. දැන් වෙලාව 7යි. තුම්රිය පොළට යන්න ලෑස්ති වෙන්න ඕන නිසා දැන් මට කාඩ් සෙල්ලම් කරන්න බැරි වීම ගැන කනගාටුයි. ඩෝවර් බලා යන දුම්රිය රාත්‍රී 8:45ට පිටත් වෙන බව කාලසටහනේ තියෙනවා. මං ලබන දෙසැම්බර් 21 වෙනි සෙනසුරාදා හරියටම 8:45 වන විට ලන්ඩනයට ආවේ නැත්නම් මම පරාදයි. මෙන්න මගේ පවුම් 20000යි චෙක් එක. මෙතන ඉන්න හැමෝම සාක්ෂි. මම දිනුවොත් පවුම් 4000ක් මට අයිතියි. දැන් අපි නියමිත ලෙසට මේ ගිවිසුම ලියමු. 6 දෙනෙක් මෙතන ඉන්නවා නේද? ඔබලා ගිවිසුම රත්සන් කරන්න. මිතුරු එකිනෙකාගේ මුහුණ බලාගත්ත. ෆොග් නොසන්සුන් සිටියේකි. තවත් මට මෙතන ප්‍රමාද වෙන්න බෑ මිත්‍රවරුනි. අපි තව දින 80කින් ආපහු මුණ ගැහෙමු. හෙතෙම පැවසීය.